ඕකේ වීඩියෝ එක පටන් ගන්න කලින් මොකද්ද මේ කරන්නේ? කෝ බෑග් ටික ආමේ තියෙන්නේ. බෑග් ටිකක් හදාගත්තා. ඔමිනස් බොටල් අනික මුට මොකටද ඔමිනස් බොටල් එකක් තියෙනවා එකක් ගමු. හරි. ආයෙ ඔමිනස් බොටල් නැද්ද? ආයෙ නෑ වගේ. ඕ එකක් තිබ්බා. හරි. හරි එහෙනම් දැන් තියෙන්නේ කෑම එකතු කරන්න. හරි මුලින්ම මම එලිමිනේටර්ට ස්තුති කරනවා මොකද එයා මට මේ සීඩ් එක දුන්න නිසා. ඇයි මම මේකට ස්තුති කරන්නේ? වෙල් ඉතින් මම මේ වර්ල්ඩ් ස්පෙක්ටේටර් මෝඩ් එක දාගෙන අපේ ගම වටේ පොඩ්ඩක් රවුමක් ගියා. ඉතින් එතකොට මට මේ ගම ළඟම තිබුණා ට්‍රයල් චේම්බර් එකක් හම්බුණා. ඒ වගේම අපේ අයිලන්ඩ් එකට එහා පැත්තේ අයිලන්ඩ් එකෙත් මට ට්‍රයල් චේම්බර් එකක් හම්බුණා. ඉතින් ඒක නිසා අද මම කරන්න යන්නේ අපේ ගම ළඟම තියෙන ට්‍රයල් චේම්බර් එකට ගිහිල්ලා ඒකේ තියෙන මේස් එක හදන්න පුළුවන් අර භාණ්ඩේ හොයාගන්න එක. ඒ කියන්නේ මේක සීරියස් එකක්ද? ඔව්. ඉතින් මම තවත් කාලේ නාස්ති නොකර අපේ වගාවට ගිහිල්ලා කැරට් ටිකකුත් ෆාම් කරලා ඉතින් ඒ වගා කරපු ටිකත් අරගෙන යන්න පිටත් වුණා ට්‍රයල් චේම්බර් එක හොයාගෙන. ඉතින් මම කොපාමුණුත් දාගෙන ට්‍රයල් චේම්බර් එකට යන්නේ කොහමද? ඉතින් ඒක ගැන මම මෙහෙම පැහැදිලි කරන්න. ට්‍රයල් චේම්බර් වල ගොඩක් සොම්බි ස්පෝනර්ස් තියෙනවා. ඉතින් ඒ සොම්බි ස්පෝනර්ස් ළඟට ගිහිල්ලා අපි ඔමිනස් බොටල් එකක් බීවහම ඒකින් ස්පෝන් වෙන සොම්බිස්ලා ෆුල් ඩයමන්ඩ් ආමර් දාගෙන ඉන්නේ. ඉතින් එතකොට මට පුළුවන් පොඩි ට්‍රැප් එකක් භාවිතා කරලා මේගොල්ලොම ඩ්‍රවුන්ලා කරලා ඒගොල්ලොන්ගේ ආමර් ටික සොරින් උදුරා ගන්න. ඉතින් ඕක තමයි මගේ ප්ලෑන් එක. අපි බලමු මේක හරියයිද කියලා. සෝඩි ටීවී මෑන් මං වාගේ ඇඳ අරන් යනවා. මම හිතන්නේ ට්‍රයල් චේම්බර් එක තියෙන්න ඕන නම් මෙන්න මේ හරිය වගේ මේ කන්ද මෙතන තිබ්බා. ඔව් ඒ කියන්නේ මේ හරිය තමයි තියෙන්න ඕනේ. ඊට කලින් නිදාගෙන ඉමු. ගයිස් කොමාරි හාරගෙන යද්දි පිකෙක්ස් එකක් කැඩුනා. දැන් කොමාරි හම්බුණ අයන් ටිකක් තිබ්බා මචං. මේකේ හාරගෙන යද්දි අයන් ටිකක් හම්බුණා කොමාරි අයනුයි කෝලුයි. ඊට පස්සේ දැන් ඉතින් හදන ගමන් තමයි අයන් ටික ස්මෙල්ට් කරගන්නවා. මොකක් හරි අඩුයි වගේ දැනෙනවා. මොකද්ද මන් දන්නේ. ලොක් තියෙනවනේ අපිට ට්‍රැප් ඩෝර් හදන්න. ට්‍රැප් ඩෝර් හදන්න ලොක් නුත් තියෙනවා. ඒ වගේම වතුර තියෙනවා. අනේ මන් දන්නේ මොකක් හරි අඩුයි වගේ බං. මම ඔහොම ආවොත් මොකක් හරි අඩු වෙනවා මම ෂුවර් නෑ. දන්නේ නෑ ඉතින්. අපේ ෂීල්ඩ් එක කොහොමද දන්නේ නෑනේ. ෂීල්ඩ් එකත් කැඩෙන්න තමයි යන්නේ. එහෙනම් පොඩි ෂීල්ඩ් එක පොඩි කියන්න බෑ. ෂීල්ඩ් එකක් හදාගමු. මේ ඕනේ අයන් X එකක්. ඊටු ටික අපි පස්සේ හදාගමු. එහෙනම් දැන් ආයෙ මයින් කරන්න යන්න. ෆ්‍රෙන්ඩ්ස් තව අයන් වගේක් හම්බුණා. මට ෂුවර් නෑ මේ අපි දැන් වොයිඩ් එකට යයිද දන්නේ නෑ. කී බෙඩ් රොක් වලට යයිද දන්නේ නෑ. මොකද මට හරියට මතක නෑ. ග්ලිච් අඩෝ තියෙනවා ළඟ තියෙනවා දැන් දැක්කා. බෙඩ් රොක් thank you වෙලාවකට බෙඩ් රොක් වල ග්ලිච් වුණොත් හොඳ අවුලන්නේ නෑ. හොඳ වෙලාවට දැන් සැකේ දුරු වුණා. දැන් මේ හරිය තියනවා කියලා මට විශ්වාසයි. ඒ කියන්නේ අපි බෙඩ් රොක් වලට යන්නේ. අපි හරි තැන ඉන්නේ. එහෙනම් තවටක් හාරගෙන යන්න. ඊළාසේ හම්බෙයි. guys පොට් එක නම් හම්බුණා මම හිතන්නේ. let's go guys. දැන් ගොනාගේ මෙහෙම කඩන්න නම් යන්නේ නෑ. මෙන්න මෙහෙම තියලා පොඩ්ඩක් කඩලා බලමු. not bad. not bad. හොඳ වෙලාවට වතුර තිබ්බා මං හිතුවා වතුර තියනවා කියලා. දැන් මෙහෙම වතුර චුට්ටක් දාමු. වතුර ටිකක් දාලා හරිය. හරි දැන් වැඩ පටන් ගන්නයි තියෙන්නේ. ෆ්‍රෙන්ඩ්ස් මං කීප සැරයක් මැරුණා මම මෙහෙට එද්දි. ඉතින් තේරෙන්නේ ඉතින් මචං ඔයගොල්ලන්ට ට්‍රයල් චේම්බර් එකක් කියන්නේ එච්චර අමාරු නැති දෙයක්ුත් නෙමෙයි. ඔය ඉතින් එන ලේසි වැඩක් කියලා. හැබැයි හිතුවට අමාරුයි මචං. මේ කොහොම හරි කලින් තිබ්බ බර ටික ඔක්කොම නැති වුණා. ඔමිනස් බොටල් ටික අපරාධ.
ඒ වගේ ඔක්කොම හැබැයි ඒව ගන්න පුළුවන් අපේ පිලජර්ස් පොට් එකේ ආයෙත් සැරයක්. එතන මචං පිලජර්ස්ලා ආයෙ ස්පෝන් වෙනවානේ. එතකොට මචං අපිට ගන්න පුළුවන් ආයෙ ඔමිනස් බොටල්. ඔමිනස් බොටල් එකකින්ද අවුලක් නැහැ. පයියාව උඩට යන්න වෙනවා ඒ සීන් එක කරන්න නම්. හරිද? කොහොම හරි මට යතුරක් නම් හම්බුනේ නෑ. ඒතර සොම්බිලා සෙට් එකකුත් මට හරිද? දැන් ඉතින් කරන්න දෙයක් නෑ. මෙතන හොඳට මතක තියාගන්න. ඉස්සරහදී වීඩියෝ වල මේක අවශ්‍ය වෙයි. දැන් ශීල්ඩයක් හදාගන්න බලන්න ඕනේ. මොකද අපේ බඩු ටික ඔක්කොම නැති වුණා කියන්නේ ඉතින් දැන් මේ ටික නැති කරගන්නත් බෑ. දෙච්චරටම දෙයක් what the hell ඇයි නැද්ද? යෝ තියෙන්න ඕනේ බං ඒ වුණාට. පොට්ටක් වටපිටාවේ ගිහින් ඔට්ටෝ efficiency sharpness නේදකින් කලින් මේක හම්බෙන්න තිබ්බනේ බං අර අත්තර මේ සොම්බි පොඩි උන් ගහගද්දි පට්ට අමාරුකින් ගහගත්තේ. දැන් නේ බං හම්බෙන්නේ අම්මට සී බෑන්ඩ් ඔෆ් ආත්‍රොපෝස්. අඩේ දැන් නේ බං මතක්ුනේ අපේ විලේජර්ලගේ බෑන්ඩ් ඔෆ් ආත්‍රොපෝස් කියන මේ කඩුවත් මේ එන්චාන් නේව කරගන්න බැරුණා බං. කොහොම හරි ඒකක් ගන්න බැරුණා. දැන් හොඳ වෙලාවට මේ විදි අපිට පොරවක් තියෙන්නේ. මොකද ට්‍රයල් චේම්බර් කියන්නේ තනිකර මකුළු ඉන්න තැනක් කියන්න පුළුවන්. මොකද මකුළු ඉන්නවා මේ හෙනට. ඉතින් ඒකින්ද මේක හම්බුනේ එක ඇත්තරම වටිනවා. නත් මුකුත් නෑ. බ්‍රා අඩෝ මං එද්දි කොච්චර බඩු කොටක් තිබ්බද දැන් තියෙන්නේ පොඩ්ඩයි. හැබැයි තවුලක් නෑ ඉතින් ඈ. තියෙනවා ටිකක් බඩු. එහෙනම් අපි ඉස්සරහටත් ඔය විදිහට කරගෙන යන් කොහොම හරි ටිකක්. මට යතුරක් හම්බුණා. යතුරක් හම්බුණා ෆ්‍රෙන්ඩ්ස් කොහොම හරි. මේ හරි තිබ්බා. අපි ඊටු ටිකත් කඩාගෙන යන් ඔය විදිහට. මොකද යතුරු හම්බෙන්න පුළුවන් මේ තියෙන තැන් වල. මේක මෙහෙමද. අර ලස්සන කැටයන් තියෙන එකක් තිබ්බා ආයෙක නෑ. අපි මේ පැත්ත ටිකත් ඒ විදිහට කඩාගෙන යන්. කොච්චර කරත් මොකද නිගමනේ නම් ඔච්චර තමයි. පල්ලෙහාට යනවාද පල්ලෙහාට. ඕ just එක. let's go. ශීල්ඩ් එකක් තියෙනවා. දැන් ඒ සෙතෙත් හරි. දැන් ඕනේ ඔමිනස් බොටල්. මෙන්න මේ ටික පොඩ්ඩක් හොඳට සෙට් අප් කරගමු. දැන් ඕනේ efficiency දැන් එපා. sharpness ඕනේ. band of arthropods ඕනේ. අපි යතුරු දානෙමු වා. දැන් යමු. කෙටියෙන්ම කිව්වොත් මූ මහ මෝඩයකේ. මොකද කලින් හම්බුන ස්පෝනර් එක මේ වෙද්දි මට අමතක වෙලා ඉවරයි. ඒ අමතක වුණ ස්පෝනර් හොයන්න ගිහිල්ලා තව ඩිංගෙන් සොම්බිලාගෙන කුටි කනවා. hello holy crap bang. OMG මේ හරි තිප්පා එකක් මට අඩෝ දැන් ඒක නෑනේ. වයි බං එහෙම මටම කරන්නේ. මෙතන තිප්පා එකක්. නාමේ තව උඩට යන්න පුළුවන් නේද? දැන් තියේද? Oh, what the hell? Please. තියෙන weakness හොඳා. weakness දාලා ගෙව්ව හැකි අර පොඩි උන්ට. OMG මේක මං හිතන එකක්ද? oh no oh fire charge මොකක්ද ඒ වඩ කියන්නේ? easy man easy.
let's go. Okay. I got this. Oh my. Hey mama. බරපතල යාළුවේ අරයා ගාව තියෙනවා පොඩි බඩුවක්. Okay. ශවර් එකක් තියෙනවා. අවුලන්නේ. I got this. Band of තව කට්ටිය ඉන්නාගේ පුට්ටා ඉන්න bang Arbi nih kan gue amin sharpness okay බන් එකක් හම්බුණා හරි ෂෝ බන් එකක් නෙමෙයි මොනවද මේවා පොටෑටෝ මේ අතුර දාන්න එක නැත් ආයෙත් තියෙනවා wow oh my good dog හරි මේ ටික සුද්ධ කරගෙන යන් අපි ඊමේල් වගේ ඇන්ත කඩපුවකට මෙතන එකක් තෝරගන්න කොහොම හරි මම දැන් මෙතන රිස්පෝන් පොයින්ට් සෙට් කරගන්නවා මොකද holy crap උන්ට මොකද වෙලා තියෙන්නේ උන් රවුන්ඩ් ලා වෙලා ෆ්‍රෙන්ඩ්ස් මෙතන මොනවද මෙතන මොකුත් නෑ ළඟට යන්නේ නැහැ කිව්ව එක ළඟටම ආවා පොඩ්ඩක් කල්පනා කරා holy crap පොඩ්ඩක් මොලේ කල්පනා කරලා වැඩ කරන්න හදිස්සි නෑ කලබල නෑ මුකුත් නෑ මේ අතුර දාන්න එකක් ඇත්තෙම නැද්ද අනේ බං හරි ගයිස් එහෙනම් මෙතනින් එහාට කරන්න දෙයක් නැති හින්දා දැන් වීඩියෝ එක අවසන් කරමු